ආයුබෝවන් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ පුරාණ වාරි ශිෂ්ටාචාරයක් තිබූ රටක්. මීට අවුරුදු දහස් ගණනකට පෙර අපේ රජවරුන් සහ ජනතාව වැව්, ඇල මාර්ග සහ ජල පාලන ක්‍රම හදලා වියලි කලාපයේ ගොවිතැන දියුණු කළා. අදත් ඒ නිර්මාණ දැක්කම පුදුම හිතෙනවා. එහෙනම් ඒ පුරාණ වාරි තාක්ෂණය ගැන අපි සරලව බලමු. මුලින්ම වැව් බැම්ම ගැන කතා කරමු. වැව් බැම්ම කියන්නේ වැවේ ජලය රඳවා ගන්න හදපු විශාල පස් බැම්මක්. මේ බැම්ම හදලා තියෙන්නේ ජලයේ බරට සහ පීඩනයට ඔරොත්තු දෙන්න. යෝධ වැව සහ පරාක්‍රම සමුද්‍රය වගේ වැව්වල බැම්ම අදටත් ඒ ශක්තිය පෙන්눔 කරනවා. වැවේ ජලය සුළඟත් එක්ක රැලි හැදිලා බැම්මට ගහනවා. ඒ රැලි නිසා බැම්ම කැඩී යන්න පුළුවන්. ඒක වළක්වන්න බැම්මේ ඇතුළත පැත්තට කළුගල් අතුරලා රළපනාව කියන ආරක්ෂක ස්තරයක් හදලා තියෙනවා. ඊළඟට සොරවුව ගැන බලමු. සොරවුව කියන්නේ වැවේ ජලය පාලනය කරන ප්‍රධාන උපකරණයක්. ඒ තුල තිබෙන බිසෝ කොටුව කියන කොටස හරහා ජලය ආරක්ෂිතව පිට කරලා වගාවට යවනවා. මේ ක්‍රමය පුරාණ ලෝකයේ ඉතා දියුණු ඉංජිනේරු නිර්මාණයක් ලෙස සලකනවා. වැව පිරී ගිය වෙලාවට අතිරික්ත ජලය පිට කරන්න පිටවාන භාවිතා කළා. ඒ වගේම කලිඟු බැම්ම කියන අභ්‍යන්තර බැම්මක් හදලා තිබුණේ හදිසියේ වැව බිඳුනත් ජලය එකවරම ගලා නොයන්න. වැවට ජලය ලැබෙන ප්‍රදේශය ඉහත්තාව කියලා හඳුන්වනවා. එහි වනාන්තර තිබීම නිසා වැසි ජලය හොඳින් රැඳෙනවා. ඉස්වැටි සහ ඇතුළුවාන මගින් රොන්මඩ පෙරා ජලය පිරිසිදුව වැවට ඇතුළු කරනවා. පුරාණ සිංහලයන් වැවේ ජල මට්ටම මැනීමට දියගැට පහන භාවිතා කළා. ඒ මගින් කොච්චර ජලය තියෙනවද වගාවට කොච්චර ජලය දෙන්න ඕනද කියලා තීරණය කළා. වැවෙන් පිටවන ජලය මව් ඇල, බෙදුම් ඇල සහ තෙත් ඇල වැනි ඇල මාර්ග හරහා දුර ඈත කුඹුරු වෙත ගෙන ගියා. කලා වැවෙන් ආරම්භ වන ජයගඟ ඒ සඳහා හොඳම උදාහරණයක්. ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වය තමයි එල්ලංගා පද්ධතිය. ඉහළින් තිබෙන කුඩා වැව් වලින් ජලය පහළ වැව් වලට ගලා ගිහින් එකම ජලය නැවත නැවත භාවිතා කළා. ඒ නිසා ජලය අපතේ යෑම ඉතාම අඩු වුණා. වැව් ආශ්‍රිතව ගස් ගොම්මන කියන ගස් පෙළක් වගා කරලා තිබුණා. මේවා නිසා ජලය වාෂ්ප වීම අඩු වුණා. ඒ වගේම සතුන්ට සහ පක්ෂීන්ට වාසස්ථානත් ලැබුණා. කට්ටකඩුව කියන්නේ වැව් බැම්මට පහළින් තිබෙන ඝන ශාක කලාපයක්. එය ස්වාභාවික පෙරහනක් වගේ ක්‍රියා කරලා ජලයේ ඇති අපද්‍රව්‍ය සහ ලවණ පෙරා කුඹුරු ආරක්ෂා කළා. අවසානයේ කියන්න තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් මේ වාරි තාක්ෂණය, ජල කළමනාකරණය, පරිසර සංරක්ෂණය සහ ඉංජිනේරු නිපුණත්වය එකට එකතු වූ විශිෂ්ට උරුමයක් බවයි. අදත් ලෝකයට ආදර්ශයක් වන මේ මහා ජාතික උරුමය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් වේ.